Queen of Spices එහෙම නැත්නම් කුළුබඩුල්ලෝවේ රෙජිනා තමයි ඔයාලට මේ පිටිපස්සෙන් දකින්න පුළුවන් වෙන්නේ. මෙන්න මේක තමයි මම අද ඉඳ ගන්න යන්නේ. ප්‍රභේද 5ක් මේ වෙන විට ලෝකෙ පුරා ව්‍යාප්තව පවතිනවා. කොහොමද මේ එනසල් පැල ලබා ගන්න කියලා. එනසල් එහෙම නැත්නම් කරදමුංගු එලිටේරියා කාඩමම නැත්නම් කාඩමම් එනසල් කියන්නේ කුළුබඩු අතර ප්‍රමුඛයි. අපේ ගොඩාක් ආහාර රස ගන්නන්න ප්‍රමුඛ පෙළේ කුළුබඩුවක් විදිහට අපි එනසල් භාවිතා කරනවා. ඊට අමතරව විවිධ පාන වර්ග සාදා ගැනීමේදී රසය වැඩි දියුණු කරන්න අපි මේ එනසල් කියන දේ භාවිතා කරනවා. ඉතින් අන්නේ හේතුව නිසාම ගොඩක් වයින් එහෙම අදද්දී අපි එනසල් භාවිතා කරන්න පුළුවන්. ඉතින් අන්නේ හේතුව නිසාම තමයි මම මේ එනසල් වගා පිළිබඳ සහ එනසල් පැලයක් නිවැරදිව සිටුව ගන්න ආකාරය, ඒ වගේම එනසල් පැලයක් නඩත්තු කරන ආකාරය, මේක පඳුරක් වශයෙන් හැදෙන්නේ. ඉතින් මේක නඩත්තු කරගන්න ආකාරය, ඒ වගේ ඉහළ පළදාවල් ලබා ගන්න ඕන කොහොමද කියන එක තමයි මම මේ වීඩියෝ තුලින් ඔයාලට ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉන්දියාවේ කේලරේ තමයි මේ එනසල් වගාවේ නිජබිම. නමුත් මේදී ගොඩාක් දුරට එනසල් වගාවේ නිෂ්පාදනයේ ප්‍රමුඛයා විදියට ලෝකවලඳුන් ඉන්නේ ගෝතමාලාව. ඒ වගේම ඉන්දියාව දෙවෙනි ස්ථානය සහ නේපාලය තුන්වෙනි ස්ථානය වගේ සිටිනවා. ඉතින් මේ එනසල් කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් මිලෙන් අධික කුළුබඩුවක්. මේ එනසල් වල මිල වැඩි වෙන්න බලපාන එක හේතුවක් තමයි මේකේ ගොඩාක්ම ශ්‍රමය වැය වෙනවා. විශේෂයෙන් හලදාව නෙලීමේදී මේකේ අතින් තමයි අපි බල මේකේ හොඳින් පැසුණු කරා කඩා ගන්න ඕන. එතකොට මේකට වැඩි කාලයක් ශ්‍රමයක් වැය වෙන ක්‍රියාවලියක්. ඉතින් ඒ නිසා තමයි මේකේ මෙතරම් ඉහළ මිලක් අපිට දකින්න පුළුවන් වුණේ. සාමාන්‍යයෙන් එනසල් කිලෝවක් ශ්‍රී ලංකාව තුලදී රුපියල් 10000ත් 30000ත් අතර වගේ මිල පරාසයක විහිදෙනවා. ඒ මිල පරාසයක් තියෙන්නේ මේකේ අපි ගොඩාක් දුරට ලංකාව තුලදී ග්‍රීන් කාඩමම්, බ්ලැක් කාඩමම් සහ වයිට් කාඩමම් කියලා වර්ග කිහිපයක් අපි නිෂ්පාදනය කරනවා. ඉතින් මේ ග්‍රීන් කාඩමම් කියන එක තමයි ගොඩාක්ම මිලෙන් අධික කරල් වල සයිස් එක, ඒ වගේ මේ බර අනුව මේකේ මේ මිල පරාසයක් තුල මේ කාඩමම් වල වෙළඳ වල වටිනාකම තීරණය වෙනවා. මේ එනසල් ශාකයේ ඈත් වෙන සින්ජිබිරාසිය කියන ෆැමිලි එකට. ඉතින් මේ ෆැමිලි එකේ ඔයාලා දන්නවා කහ, ඒ වගේම ඉඟුරු තියෙන්නේ මේ ෆැමිලි එකේ. ඉතින් මේකේ රයිසෝමය කොටසෙන් තමයි මේ කරල් හට ගැනීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි කිසිම විටක මේ රයිසෝම කොටස අපි පැල සිටුවීමේදී පොළොවට යට කරන්නේ නැහැ. එතනින් යට කොටස් පමණයි අපි යට කරන්නේ. මේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි නිරාවරණය කරලා තියෙන්න ඕන. එතකොට තමයි මේවෙන් මෙහෙම කරල් ඇවිල්ලා පළදාව හටගන්නේ. සහ මෙන්න මේ ආකාරයේ පුෂ්පයක් තමයි මේ එනසල් වලට තියෙන්නේ. ඊට අමතරව මේ එනසල් වල ප්‍රභේද 5ක් මේ වෙන විට ලෝකෙ පුරා ව්‍යාප්තව පවතිනවා. ඉතින් මේ තියෙන්නේ මේ කරල් ඉහළට එසවිලා තින්නේ මයිසූර් ප්‍රභේදය. මේ තියෙන්නේ කරල් පහළට නැමිලා තින්නේ මලබාර් කියන ප්‍රභේදය. ඊට අමතරව වසුක්කාර්, ඊට පස්සේ ಭಾರತಿ සහ ගෝතමාලා කියලා ප්‍රභේද 5ක් අපිට හඳුනා ගන්න පුළුවන්. එනසල් පැල ගැනීමේදී අපි දැනගන්න ඕන කොහොමද මේ එනසල් පැල ලබා ගන්න කියලා. එක විදියක් තමයි අපිට මේ සීඩ් වලින්, මේ ඇට වලින් පැල ලබා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. එහෙමත් නැත්නම් අපිට පුළුවන් මේ මෙතනින් එන්න මෙන්න මේ වගේ ඇට හැදිලා නැති මේ වගේ ඇට හැදිලා නැති මේ එහෙකින් මේ වගේ අපිට මේක වෙන් කරගෙන මේ පැලේ ඉඳන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙන්න මෙතන මෙන්න මේක ගලවලා ඉඳන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගත යුතුයි අපි මේ පින්දද්දි මෙන්න මේ කෑල්ල, මේ ව්‍යාජ මුල නැත්නම් රයිසෝම් එක මේ කෑල්ලත් එක්කම තමයි අපි ගන්න ඕන. ඒ කෑල්ලත් එක්කම ගන්න පුළුවන් තරම් උත්සාහ ගන්න ඕන. මේ මුල් නැතුවට උලන්නේ නැහැ. මේ රයිසෝම් එක පුළුවන් තරම ලබා ගැනීමට කටයුතු කරන්න ඕන. මේ වගේ අනික මෙන්න මේ වගේ එකක් ඉන්දන එක ගොඩාක් හොඳයි. මොකද මෙතකොට අපිට ටක් ගාලා මේක
පළදාව ලබා ගන්න ලේසි. මේ වගේ එකක් ඉඳුවම මෙන්න මේ වගේ එකක් ඉඳනවට වඩා කෙටි කාලයකින් අපිට පළදාව ලබා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ එකක් අපි ඉඳුවොත්. ඉතින් මම මේක කලවන්න යන්නේ මෙන්න මේ විදිහට. බොහොම පහසුවෙන් අපිට ඒක ගලවන්න පුළුවන්. ඊට පස්සේ බොහොම පහසුවෙන් මේක වෙන් කරගන්න පුළුවන්. මේ විදිහට මුල් ටික වත් කරලා මගේ බැරුම් අහන්න යනවා පිහිය මේ කරාට මේ විදිහට ගන්න පුළුවන්. අරගෙන මේක අපි මේ වගේ තැනකින් මෙහෙම ගත්තනම් මේ දිනවා අපිට මේක ඉඳ ගැනීම සිද්ධ කරන්න පුළුවන්. මෙන්න මේක තමයි මම අද ඉඳ ගන්න යන්නේ. මම මේ විදිහට මුල් ටික ඉවත් කරා. හරියට ඉවත් වෙලා නැහැ. පිහිය හරියට කැපෙන්නේ නැහැ. මෙන්න මේක අපි ඉඳ ගනිද්දී හොඳට සැලකිලිමත් වෙන්න ඕන. මෙන්න මේ රයිසෝමි නැත්නම් ව්‍යාජ කඳ මෙන්න මේ ප්‍රදේශය කිසිසේත්ම පොළොවට යට කරන්නේ නැහැ. අපි මෙන්න මෙතනින් යට ටික තමයි පොළොවට යන්තමට වගේ යට කරගන්නේ. මෙතනින් උඩ සම්පූර්ණයෙන්ම නිරාවරණය වෙන විදිහට තියන්න ඕන. මොකද මෙන්න මේ කොටසේ තමයි අපිට පළදාව ලැබෙන්නේ. මෙන්න මේ කොටසෙන් තමයි ඔයාලට පේනවාදී මේවෙත් මේ කරල් මතුවෙන්නේ මෙන්න මේ කොටසින් තමයි. එතකොට මේ කොටස හොඳට උලන් ලැබෙන විදිහට මේ කොටස තියෙන්න ඕන. ඉතින් අපි එහෙනම් යම් මේක ඉඳ ගන්න කලින් අපි පස් මාධ්‍ය සකසා ගත යුතුයි. ඒකත් සකසාගෙනම අපි යන් ඉඳ ගන්න. ඉතින් අපි එනසල් පැලේ ඉඳ ගන්න තෝරගන්න මෙන්න මේ වගේ සිසිල් ස්ථානයක්. ඉතින් ඊට පස්සේ මම මේ කොම්පෝස් ටිකට මේකේ අතු පිටපස් ටික මිශ්‍ර කරගන්නවා. උඩ වෙනදී පොල් කොහොම ඉන්න අනතුරුව අපි මෙන්න මේ එනසල් පළතුර ඉඳ ගන්න යන්නේ එනසල් පැලේ. ඉතින් අපි මේ සාදාගත්ත රස් මිශ්‍රණය මේ වලට මේ විදිහට එකතු කරගන්නවා. මේ ටික කිසිසේත්ම යට කරන්නේ නැහැ. මෙන්න මේ ටික විතරයි යට කිරීම සිද්ධ කරන්නේ. අපි මේකට ආධාරකයක් සවි කරගත යුතුයි. මේ විදිහට පැලේ කෙලින් සිටිනසේ කියලා පොඩ්ඩක් බැඳ ගන්නවා. පැලේ ඉඳගත්තට පස්සේ පැලේට වසුනක් යොදන්න මතක කරගන්න බෑ. මේ වගේ අපිට ක්ලිනිසීරියා ලැබෙන අපිට පොල් කොහො තියන්න පුළුවන්. පොල් කොහො ටික ක්ලිනිසීරියා ඉදුරු ඒ වගේ දේ මෙහෙම ගහලා කොළ රොඩු අර මේවා හැදෙන්නේ ඇත්තටම කැලේ හැදෙන විදිහට ඒ විදිහට ඒ කන්ඩිෂන් එකම ලබා දෙනවා නම් ඉක්මනින් මේක හොඳ අවධානයක් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මීට මාස 6කට විතර කලින් මම මේ විදිහට ඉඳගත්ත එළ ටික මේ විදිහට තමයි මේකේ වර්ධන කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ මාස 6කට විතර කලින් ඉඳගත්ත එක මෙන්න මේ පැලේ කරලුත් එන්න පීදිලා අවුරුද්දකමාරක් විතර ගියාට පස්සේ ඉතින් මේ වෙයි පළහට ගැනීම සිද්ධ වෙනවා. Thank you for watching.